Williams, Queensලා, Kingsලා. ඉතින් මේක මිස් කරගන්න එපා. මේ සයිඩ් එකේ මේ ලස්සන ලොකේෂන් තියෙනවා. මේ ඩෝ එකේ ෆොටෝස් ගන්නවා නම් ඉතින් මේ මාර්ම ලස්සන මේ වටපිටාවක් තමයි තියෙන්නේ. Linking, big boy, your phone linking. Your phone linking, your phone. Butik kan වැඩ තමයි මේ. චයිනා වලට තමයි යන්න හදන්නේ. බලමු චයිනා මෝල් එක කොහොමද කියලා. ඔයගොල්ලෝ දන්නවද UAE වල තියෙන හැම මෝල් එකක්ම සාමාන්‍යයෙන් තියෙන හැම මෝල් එකක්ම ෆිට්නස් මොනවා හරි ඔයගොල්ලෝ ජොගින් කරනවා නම් නැත්නම් හිතන්න මොනවා හරිම දෙයක් වෝක් වෙන්න පුළුවන්, වෝකින් වෙන්න පුළුවන්, ස්ලෝ වෝකින් වෙන්න පුළුවන්. මේ හැම එකකටම සපෝට් කරනවා කියලා. මොකද ඒගොල්ලෝ මේකේ ලොකුවටම මේ ප්‍රිමිසස් එක හදලා දීලා තියෙනවා. ඒගොල්ලන්ට දුවන්න පුළුවන්, ජොගින් කරන්න පුළුවන්. ඉතින් ටයිම් එකක් දාගෙන ආවිල්ලා AC එක ඇතුලේ ජොග් කරන්න මේගොල්ලෝ ඔයාලට ෆැසිලිටිස් දීලා දෙනවා. ඉතින් try කරලා බලන්න. ඉතින් මේ ආවේ දුවන්නේ කවුද නේද? මාරම ලස්සනයි. ඉතින් ඇතුල් වෙනකොටම හිතෙන්නේ නිකන් අර ඉම්පීරියල් චයිනීස් ඕල්ඩ් පැලස් එකකට වගේ ඇතුල් වෙනවා වගේ තමයි ෆීලිං එක. මාරම ලස්සනයි. මේ තියෙන එන්ට්‍රන්ස් එක. බලමු අද චයිනා කෝට් එකේ තත්ත්වය මොකද කියලා. මේ තියෙන්නේ මේකේ ආකිටෙක්චර් එක. මාරම ලස්සනයි. ඒ දවස්වල තිබිච්ච බර්ණ පැලස් එකකට ආවා වගේ තමයි දැනෙන්නේ. ඉම්පීරියල් පැලස් එකකට ආවා වගේ. මේ වයිබ් එක තමයි දීලා තියෙන්නේ. ඉතින් ඉබන් බටුතා ස්ටෝරි එකේ එයා මෙන්ෂන් කරපු දේවල් තමයි මේ රෙප්ලිකා කරලා තියෙන්නේ. ටීම් එකක් විදිහට දාලා තියෙන්නේ. ඉතින් හරි ලස්සන කතාවක්. ඉතින් ඔයගොල්ලෝ ඇඩිෂනල් හොයලා බලුවොත් මාරම ලස්සන කතාවක් තමයි ඒක. ටක් ඇවිල්ලා ඉඳගත්තා. මගේ කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා ඇති මේ දවස්වල පොඩ්ඩක් මට මේ ක්ලයිමේට් එක චේන්ජ් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ ක්ලයිමේට් එක ගැනත් මම කියලා දෙන්නම් ඉස්සරහට. මම දන්නවා දුබායි නාසාවෙන් ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය දැන් කන්ට්‍රි කොහොමද කියලා දැනගන්න ඕනේ. ඒ ගැනත් මම ඔයගොල්ලන්ට මේ ඉස්සරහට කියලා දෙන්නම්. මට දුට්ටක් හෙම්මි රිස්සාවක් තියෙනවා ගැසක් තියෙනවා. ඒක පොඩ්ඩක් ගණන් ගන්න එපා කටහඬ. ඉන්නව කරන්න ඒක. ඉතින් මගේ පිටිපස්සේ තියෙන මෙන්න මේ නැව මේක නැව රිප්‍රසන්ට් කරන්නේ ඉබන් බතුතයි කතාව එක කොටසක්. ඉතින් එයා රටවල් ගණනාවක ට්‍රැවල් කරපු කෙනෙක්. ඉස්ලාමික් රිලිජන් එකේ එයාට තියෙන ස්පෙෂල් තැන ඉස්ලාමික් කට්ටිය ගන්නවා. මොකද මුස්ලිම් කට්ටිය ගන්නවා. බලන්න මේ වගේ ලස්සන නේද? Chinese Like Chinese manusia kita nak benar lah. Ada. Ini top roof aja. Dan architecture මාරම ලස්සනයි ඉතින්. World biggest themed mall. මේ සද්දෙත් එක්ක මට මතක් වෙන්නේ අපේ ලංකාවේ වැස්ස. ගොඩ දවසින් වැස්ස දැකලා නැහැ. ඉතින් ඩුබායි කලින් පාර ඔයගොල්ලෝ පොත්වලත් දකින්න තියෙන්නේ ඩුබායි වලට කොහොමද වැහලා තින්නේ. මේ වයින් එපා කියලා තමයි කියන්නේ. වැස්ස බලන්න ආසයි. ඉතින් මේ සද්දෙත් එක්ක වැස්ස තමයි මතක් වෙන්නේ. බලන්න විතර ක්‍රවුඩ් එකකුත් නැහැ. මේක නිදහසේ ඇවිල්ලා ඉන්න පුළුවන් මෝල් එකක්. හංගිච්ච මෝල් එකක්. ඉතින් කට්ටිය කියනවා මේ ඉබන් බතුතා මෝල් එක ඉතින් ටිකක් ඩවුන්වර්ඩ් යනවා කියලා. මම දන්නේ නැහැ ඉතින් මම නම් එහෙම ඩවුන්වර්ඩ් එකක් පේන්නේ නැහැ. ඉතින් කට්ටිය නෙගටිව් කමෙන්ට්ස් දාලා තිබුණා දැක්කා. ෂොප් එකේම අයින් වෙලා යනවා කියලා. ඉතින් ඩුබායි චාම් එක මේකේ තියෙනවා. ඒක නැති වෙලා යනවා කියලා කියනවා. මම නම් හිතන්නේ මේ වගේ මෝල් එකක් ඉතින් කවුරුත් අතෑලා දායි කියලා. මම මේ මෝල් එකේ ඇවිදින ගමන් ඔයගොල්ලන්ට මේ කතාව කියන්න. ඉතින් මේ ඉබන් බතුතා කියන එක්කෙනා
එයා ට්‍රැවල් කරගෙන ලෝක වටේ ට්‍රැවල් කරගෙන එද්දී එක තැනකදී ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවට එකපාරක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එයා කියනවා එයාගේ පොතේ ඔයාලට ඒකේ නම මම කියන්නම් ඇරබික් නේම් එකක් තියෙනවා. ඉතින් ලංකාව ගැන එයා කියලා තියෙන එයා ශ්‍රීපාදයට කියලා තියෙනවා. කියන්නේ ඇඩම් ස්පීක් එක. ඉතින් ඇඩම් ස්පීක් එක අපිට වගේම ඉස්ලාම් අයටත් ගොඩක් like important place එකක් නේ. religious place එකක් නේ. ඒක වටින දැනගන්න. ඉතින් ඒගොල්ලෝ මුස්ලිම් විශ්වාස කරනවා. ඉතින් ඒගොල්ලෝ විශ්වාස කරනවා ඇඩම්. එතන තමයි ඩිසෙන්ඩ් උනේ කියලා. ඉතින් ඇඩම් ස්පීක් එක බලන්න ගිහිල්ලා තියෙනවා ඉබන් බතුතා. ඉතින් අපිට ඉබන් බතුතාගේ වැදගත්කම ඒකයි. ඉතින් ඒ හින්දා මම ඉබන් බතුතා කියන මිනිස්සයාට නැත්තම් ඒ ට්‍රැවලට ස්පෙෂල් තැනක් දෙන්නේ ඒකයි. මොකද මගේ රටට ස්පෙෂල් තැනක් ස්පෙෂල් ප්ලේස් එකක් දීලා තියෙනවා එයාගේ පොතේ. එයා කියලා තියෙනවා එයා ගිහිල්ලා තියෙන ගොඩක් රටවල් වලට. ඉතින් මගේ රට ගැනත් කියලා තියෙනවා අපි ගනුදෙනු කරේ මුතුමැණික් වලින් කියලා. ඉතින් එතකොට අනිත් එක් කියලා තියෙනවා මේ පරිසරය ගැන. අයිලන්ඩ් කියලා තමයි කියලා තියෙන්නේ. ඒකට ආරාබි වචනයක් තියෙනවා මම ඒක මෙන්ෂන් කරන්නම් මෙතන. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මට ආරාබි බෑ. ඉතින් ඒක ලොකු දෙයක්. ඉතින් ඒකින්ද මම ඉබන් බතුතා කියන කෙනාට ඉම්පෝර්ට් ප්ලේස් එකක් දුන්නා මගේ හදවතේ. ඉතින් මම ඉබන් බතුතා කියන මෝල් එකට ස්පෙෂල් තැනක් දෙන්නත් හේතුව ඒක තමයි. ඉතින් මගේ රටට එයා ලොකු දෙයක් කියලා තියෙනවා. මොකද එයා ආදරය කරපු එක රටක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. එන්නේ ඉබන් බතුතා ස්ටෝරි එකේ 14th century. ඒ කියන්නේ 14 වෙනි සතවර්ෂයේ නේද? 14 වෙනි සතවර්ෂයේ තිබිච්ච සුපිරිම නැවක්. ඉතින් මේකට ඒ කියන්නේ ඒ දවස්වල තිබිච්ච ටෙක්නොලොජි එකෙන් නම්බර් 1 තිබිච්ච නැවක කොටසක් තමයි. ඒ කියන්නේ නැවක රෙප්ලිකා එකක්. නැවක රෙප්ලිකා එකක් තමයි මේ දාලා තියෙන්නේ. ඉංග්‍රීසි වලින් කියලා තියෙනවා ජංක් කියලා. මොකක්ද දන්නවද ඒකේ? තේරුම ජංක් කියන්නේ අපි ජංක් ෆුඩ් කියලා කියන්නේ. ඉතින් ඉංග්‍රීසි වලින් ඒ ජංක් එක නෙමෙයි. හිස්ටොරිකල් ෆ්‍රේස් එකක්. ඒ කියන්නේ ඉතිහාසයේ තියෙන ෆ්‍රේස් එකක් තියෙනවා ජංක් කියලා. ඉතින් ජංක් එකක් කියන්නේ නිකන් නෙමෙයි. ඒක ලොකු වටිනාකමක් තියෙන වචනයක්. ඉතින් මේකට කියන්නේ චයිනීස් ජංක්, වුඩන් ජංක් කියලා. මේක ටෙක්නොලොජි එක මාරයි. මම දෙන ඇති මේ හල් එක තියෙනවා නේද? හල් එක ස්මූත්. Sally so smooth that even in fresh water, glass, in ocean, you can travel. ෂූටර් එකක් අරගෙන ඉතින් සෙල්ලම් කරන්නේ මොනවද? බලන්න කොල්ලා දාන වැඩ කෑලි. Guys, he is pointing to south.
even though if we take like a full 360 degree rotation, he will still point to the south. Amazing technology. තේ එකක් බොන්න කියලා. ඉතින් ඇවිල්ලා තියෙන බලද්දිත් ලංකාවේ ඉන්න කෙනෙක් කියන්නේ. ලංකාවේ කට්ටිය වැඩ කරන කඩේක. You know what? If you come to like Ibn Battuta Mall, you should like read his story. Then you should come with, if you have kids, you should come with them also. Then you can just roam around and tell his story. That will be amazing and so memorable, you know. Just like, yeah. If I had kids, I will do that. ඉතින් අද දවසේ වීඩියෝ එක මම ඉක්මනට ඉවර කරන්න හිතුවා. මොකද මම ලෙඩ වෙලා තින්න ඉන්නා මට ටිකක් ඇවිදින්නේ අමාරුයි. හරි මහන්සියක් දැනෙනවා ඇවිදිද්දි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙන එක. ඔයගොල්ලෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න කොහොමද අද වීඩියෝ එක දැවුනේ කියලා. මොකද මම අද වීඩියෝ කරාට මට හිතෙන්නේ මේ සවුන්ඩ්ස් වල ප්‍රොබ්ලම් එකක් එයි කියලා. මොකද ලොකු වැස්සක් වගේ සද්දය එනවා. වීඩියෝ එකේ ආපු තැනින් ආයෙම යනවා ගෙදර. දැන් ගිහිල්ලා ලොකු චායි එකක් දුන්නේ මේ දිරම් 12ක් වගේ වුණා චායි එක. එන ලොකු චායි එකක් මම ඒක පැය කාලක් විතර බිව්වා. මට ඒක චායි එක බොන වෙලාව වීඩියෝ එක ගන්න බැරුණා. මොකද මේකේ බැටරි එක ඩෙඩ් වුණා. charge කරන ගමන් තමයි. ඉතින් හොඳ වීඩියෝ එකක්ද නරක වීඩියෝ එකක්ද කියන කමෙන්ට් එක ඕගොල්ලෝ දාන්න ඉතින්. දාලා සපෝට් එකක් දෙන්න මගේ channel එකට. මෙතන ඉබන් බටුටා ඩෙඩිකේටඩ් ස්ටේෂන් එකේ තියෙනවා. මෙතනින් බහැලා ඔයාලට අතුරට යන්න පුළුවන් ඉබන් බටුටා එක. දැන් නම් මම යන ගමන් crowded ඉතින් ටයිම් එකේ මේ ගොඩක් busy. ඔයාලා කට්ටිය වැඩ ඔෆ් වෙලා ඉන්න. එතනින් ඉතින් මම ගෙදර යන්න දැන් යන්න ඕනි platform 2 එක. Your attention please. The train to UAE Exchange will arrive at platform 2.